හරිනේ. හරි. ඊට පස්සේ හරි. මොකක්ද කියන්නේ බලන්න. අනුක සූත්‍රය ඇසුරෙන් ගණනය. මොකක්ද තියෙන මාතෘකාව කියන්නේ බලන්න. අනුක සූත්‍රය ඇසුරෙන් ගණනය. හරි කියන්නේ බලන්න. අණුවක අඩංගු සියලුම පරමාණු වල සාපේක්ෂ පරමාණු ස්කන්ධයන් එකතුව එම අණුවේ සාපේක්ෂ අණු ස්කන්ධයට සමාන වේ. ඒ කියන්නේ දැන් ජලය ගත්තාම H2O නේ තියෙන්නේ. හොඳට බලා ගන්න නැත්නම් බෑ. ඊට පස්සේ ජලය ගත්තාම මොනවද තියෙන්නේ? H2O. ඒ කියන්නේ හයිඩ්‍රජන් පරමාණු කීයක් තියෙනවද? කීයක් තියෙනවද? දෙකක්. සහ ඔක්සිජන් පරමාණු කීයක් තියෙනවද? එකක්. මෙන්න මෙහෙම හොයන්නේ මේ අණු වල දීලා තිබ්බොත්. හයිඩ්‍රජන් වල 16 කියලා දාන්න. ඔක්සිජන් වල 16යි. හයිඩ්‍රජන් වල 1යි ඔක්සිජන් වල 16. H2O නේ. ජර්මනායේ H2O. හයිඩ්‍රජන් කීයක් තියෙනවද? හයිඩ්‍රජන් කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එකතු කරමු. ඔක්සිජන් කීයක් තියෙනවද? එකයි. හයිඩ්‍රජන් දෙකකුයි ඔක්සිජන් කීයක් තියෙනවමයි? එකකුයි. හයිඩ්‍රජන් වල කීයද පරමාණු ස්කන්ධය? එකයි. ඒකේවා කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. H2O නේ. හයිඩ්‍රජන් වල පරමාණු ස්කන්ධය කියලාමයි එකයි. හයිඩ්‍රජන් කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එක ගුණ කරලා කියන්න දෙකේ. දාන්න. ඔක්සිජන් කීයක් තියෙනවද? එකයි. ඔක්සිජන් වල කීයද? 16 ගුණ කිරීම 1. එතකොට 2 දාන 16 නේද? කීයද වෙන්නේ H2O සාපේක්ෂ අණු ස්කන්ධය? 18යි. කීයද එන්නේ? 18යි. හරි හදාගන්න බලන්න. හරි. තව ගණනක් හදනවා. තේරෙන්නේ නැත්නම් ඊළඟ බලන්න උත්තර. හරි. ඊළඟ තියෙන CO2 නේද? මොනවද තියෙන්නේ? CO2. හරි. කාබන් කීයක් තියනවද? එකක් තියන්නේ. කාබන් කීයක් තියනවද? එකක් තියනවා. ඔක්සිජන් කීයක් තියනවද? ඔක්සිජන් කීයක් තියනවද? දෙකක්. කාබන් වල කීයද? 12. 12 වාරයක් එකක්. ගන්න. ඔක්සිජන් කීයද? 16. 16 වා කීයක්ද? දෙකක්. 12 වාරයක් එක කීයද? 12. 16 වාරයක් දෙක කීයද? 32යි. කීයද එන? 44යි කියන. 44යි කියන. හරි හදාගන්න. ඕනම ළමයෙක්ට පුළුවන් ඈ. අහන්න කියන ඕනම කෙනෙක්ට පුළුවන්. නේ. ඊට පස්සේ සාපේක්ෂ මොකක්ද තියෙන්නේ? සූත්‍ර ස්කන්ධය. අරගම තමයි. හරි කියනවාද? සෝඩියම් ක්ලෝරයිඩ් වැනි අයනික සංයෝගවල ස්වාධීනව අණු පවතින්නේ නැත. ඒවා පවතින්නේ අයන දැරිසක් ලෙසයි. එබැවින් මේ සංයෝග සඳහා භාවිත කරන්නේ සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය යන පදයයි. ගණනය කිරීමේදී ක්‍රමය අණුක ස්කන්ධයට සමාන විදිහයි. සෝඩියම් ක්ලෝරයිඩ් නේද? සෝඩියම් වල කීයද? Na වල කීයද? 23. 23 වල කීයක් තියනවද? එකයි නේද? එක සෝඩියම් නේ දාන්නේ. ක්ලෝරින් වල කීයද?
35.5. තෝරෙන් කියන්නේ නේද? ඒකයි. එකතු ගන්න තියෙන්නේ. 23 ධන 35.5. 8.5යි 8යි 57.5 නේ. හදා. ආයෙත් එකතු ගන්න තියෙන පොඩි උන් තමයි. හරි. පොඩි උන් වගේ එකතු ගන්න තියෙන්නේ. වෙන දෙයක් ඇත්තේම නැහැ. හරි. ගණන් තුනක් තියෙනවා. හරියම හදන්න බලන ওই ගණන් තුන. ඉතා ලේසි. අවංකව හදන්න. හරි උවමනාවේ හදන්න. මට හදලා මේ දාන්න හරුනම් මේ chat එකට දාන්න.
හරි ළමයි හදලා ඉවරයි කියලා දාලා තියෙනවා අපි බලමු. හරි. පළවෙනි එක ඇමෝනියා. NH3 නේද? හොඳයි හදලා ඉවරනා. නයිට්‍රජන් කීයද? 14යි නේද? 14 ඒවා එකයි. හයිඩ්‍රජන් කීයක් තියනද? 3ක් තියනේ. එකේ ඒවා කීයද එතකොට? 3. 14යි ධන 3යි කීයද? 17. සල්ෆියුරික් අම්ලය H2SO4 හයිඩ්‍රජන් කීයක් තියනද? 2ක්. සල්ෆර් දෙකේ ඒවා එකක්. ඔක්සිජන් 16 ඒවා 4යි. දැන් එකතු කරන්න 2 ධන 32 ධන 64යි නේ. ඊළඟ උත්තරේ 98යි. 100ක් එන්නේ. 98ක් එන්නේ. සුක්‍රෝස් ඉති 12යි 2යි ඕ 12යි. 12 වාරයක් කීයද? කාබන් 12යි නේ. 12 වාරයක් කීයද? 12යි. හයිඩ්‍රජන් එක් වාරයක් 22යි. ඔක්සිජන් 16 ඒවා කීයක් තියනවද? 12යි. 12 වාරයක් 12 ධන 22යි. 16 ඒවා 12 176යි. ද කියන එන්නකොද? අපි බලමු. 144යි 22යි 176යි 10යි 12යි 1 8යි 17යි 342යිද? 342. හරි ලේසි එකතු ගන්න දේ පොඩි උමර 432ක් දුන්නේ 332ක් දෙන්න. 200 නේ? ඔව් පොඩ්ඩක් කරලා දෙන්න ඕනේ යාළුවා එකතු කරද්දි. හරි හොඳයි හොඳට හදලා තියෙනවා නියමයි. හරි මොකක්ද තියෙන්නේ? සාපේක්ෂ අනුක ස්කන්ධයටද මොකද නැත්තේ? ඒකක නොමැ. මොකද නැත්තේ? ඒකකයක් නැහැ. හරි ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? කියන්නේ අවගාඩ්‍රෝ නියතය. මොකක්ද මේ මාතෘකාව කියන බලන්න අවගාඩ්‍රෝ නියතය. මේක නියතයක්. මොකද්ද මේක? නියතයක්. නියතය වෙනස් වෙනාද? නියත වෙනස් වෙනාද? නැහැ. හැමදේම වෙනස් වුණා නියත වෙනස් වෙන්නේ නැහැ. අවගාඩ්‍රෝ නියතය. හරි. කියන බලන්න මූලද්‍රව්‍යයක හෝ සංයෝගයක ස්කන්ධයක් එහි අඩංගු අංශු මොනවාද? පරමාණු හෝ අණු සංඛ්‍යාවත් අතර පවතින සුවිශේෂී සම්බන්ධතාවය මේ අවගාඩ්‍රෝ නියතය. හරි අවගාඩ්‍රෝ නියතය. සුවිශේෂී සම්බන්ධතාවය කියන්නේ මොකද්ද? අවගාඩ්‍රෝ නියතය. කියන බලන්න මූලද්‍රව්‍යයක හෝ සංයෝගයක ස්කන්ධයක් එහි අඩංගු අංශු කියන මොනවාද? පරමාණු හෝ අණු සංඛ්‍යාවත් අතර පවතින විශේෂී සම්බන්ධතාවයෙන් පැහැදිලි. මූලික සංකල්පය කියනවාන ඕනෑම මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් වෑම් වලින් ගත් විට ආයතනමයි ඕනෑම මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් වෑම් වලින් ගත් විට මෙන්න මේ කියන්නේ අතට හයිලයිට් කරන අභිස්සක් කියනවා ඈ මේක හයිලයිට් කරනවා තමයි මෙන්න පරමාණු සංඛ්‍යාවට සමාන විදිහට හරි ඉතාල වැදගත් කොටසක් කරන්නේ හොඳට අහන් ඉන්න හරි නැත්තම් උඹ බැරි හරි ආයෙත් බලන්න කියනයි ඕනෑම මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත් විට එම සෑම ස්කන්ධයකම අඩංගු පරමාණු සංඛ්‍යාව සමාන වේ. හරි. ඊළඟට තියෙන්නේ එලෙසම කියන බලන්න ඕනෑම ද්‍රව්‍යයක සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගත්තත් ඒ එකකම අඩංගු අණු සංඛ්‍යාවටද සමාන වේ. හරි. අගය සහ සංකේතය. කියන බලන්න මෙම නියතය සංඛ්‍යාව ඉතාලි ජාතික විද්‍යාඥ ඇමිලියෝ අවගාඩ්‍රෝට ගෞරවයක් ලෙස මොකද්ද? අවගාඩ්‍රෝ නියතය ලෙස හඳුන්වනවා. නියතයේ අගය කීයද? කියන්නේ 6.02.2 ගුණ කිරීම
කිරීම 10 23 සංකේතය L ඒකකය මවුලයට මොකද්ද මවුලයට සමීකරණය ඕක පාඩ පොදු මේක නිල් පාඩ කියන්නේ මේක නිල් පාඩු ලියන්න අනුගණන සමානයි මේක ඉස්සරහට කරන්න ගන්නේ මවුල ගණන ಗುಣ කිරීම ඇවගාඩ්‍රෝ නියමයි ඇවගාඩ්‍රෝ අනුගණන මවුල වලට සිම්පල් n වලින් සංකේතවත් කරන ඇවගාඩ්‍රෝ නියමයේ තියෙනවා. එතකොට අපි ගත්තයි කැපිටල් N සමානයි සිම්පල් n මොකක්ද? අනුගණන සමානයි මවුල ගණන ගුණ කිරීම ඇවගාඩ්‍රෝ නියතිය. අය කියනමයි අනුගණන සමානයි මවුල ගණන ගුණ කිරීම ඇවගාඩ්‍රෝ නියතිය. අය කියන්නේ අනුගණන සමානයි මවුල ගණන ගුණ කිරීම ඇවගාඩ්‍රෝ නියතිය. අය කියන්නේ අනුගණන සමානයි මවුල ගණන ගුණ කිරීම ඇවගාඩ්‍රෝ නියතිය. හරිනේ? මෙන්න මේ කතාව කියන්නේ ඔන්න බලා ගන්න. දැන් තමයි උඹලට හොඳටම බලා ගන්න ඕන කොටස තියෙන්නේ. මොන පාඩද කියන්නේ? තෝක පාඩ. තෝක පාඩ කියන්නේ තිබ්බලා. අලු වලින් අහන්න මෙන්න මේක අහන්න. අහන්න මම මූල ද්‍රව්‍ය ටිකක් කියනවා. කාබන්. තව කියන්න බලන්න. ඔක්සිජන්. තව कैल्शियम तब नाइट्रोजन मूल द्रव्य सेट कार्बन सापेक्ष परमाणु स्कंधය 12 කියද 12 ऑक्सीजन වල 16 ඒක මතක තියාගන්න ඕනේ කැල්සියම් වල 40යි නයිට්‍රජන් වල 17 මම ගන්නා මේකට සමාන ස්කන්ධය කියන්නේ सापेक्ष परमाणु स्कंधයට සමාන ස්කන්ධයක් ගන්න ග්‍රෑම් වලින්. ආයි කියන බලන්න सापेक्ष परमाणु स्कंधයට සමාන ස්කන්ධයක් ගන්න මොකෙන්ද? ග්‍රෑම් වලින්. හරි. කාබන් වල सापेक्ष परमाणु स्कंधය 12යි නම් මම ග්‍රෑම් කීයද ගන්නේ ළමයි? 12. ග්‍රෑම් කීයද ගන්නේ? 12. ග්‍රෑම් 12ක කියලා කීයද? ග්‍රෑම් 12ක අණු තියෙනවා ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව. අණු කොච්චරක් තියාද? ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව. අණු කියන්නේ අණුවේ පරමාණු. හරි. පරමාණු කොච්චරක් තියාද? ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව. ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව අගේ කීයද? 6.0.2 කිරීම 1023. ඔය ප්‍රමාණයක්. सापेक्ष परमाणु स्कंधයට සමාන ග්‍රෑම් ග්‍රෑම් ගණනක් ගත්තොත් පරමාණු කොච්චරක් තියාද? ඇවගාඩ්‍රෝ අගය. ඇවගාඩ්‍රෝ අගය කීයද? 6.0.2 ගුණ කිරීම 1023. ऑक्सीजन වල सापेक्ष परमाणु स्कंधය කීයද? 16යි. ඒ කියන්නේ ග්‍රෑම් කීයද ගන්නෙ? කීයද ගන්න ග්‍රෑම් 16. ග්‍රෑම් 16ක අණු කොච්චරක් තියනවාද? කීයක් තියනද? පරමාණු කොච්චරක් තියනවද? 6.0.2 ගුණ කිරීම 1023ම තමයි. කැල්සියම් වල කීයද? කැල්සියම් වල කීයද? 40යි. ඒ කියන්නේ ග්‍රෑම් කීයක්ද ගන්නෙ? 40යි. පරමාණු කීයක් තියනවද? ඒ කීයක් තියනවද? 6.0.2 ගුණ කිරීම 1023. හරි. ඊට පස්සේ නයිට්‍රජන් වල 14යි. කොච්චරද මම ග්‍රෑම් ගන්නෙ? 14යි. ග්‍රෑම් 14ක පරමාණු කොච්චරක් තියනවද? 6.0.2 ගුණ කිරීම 1023. ඇවගාඩ්‍රෝ නියතියෙන් කියන්නේ පරමාණුවක් ගත්තොත් මොකක් ගත්තොත්ද? පරමාණුවක් ගත්තොත් सापेक्ष परमाणु स्कंधයට මොකක්ද කියන්නේ බලන්න? सापेक्ष परमाणु स्कंधයට
සමාන ග්‍රෑම් ගණනක. ආ කියන්නේ කෙලෙස් සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක අණු කොච්චරක් තියනවද? ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව. කොච්චරක් තියනවද? ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව. ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව කීයද? 6.0.223 කීම 10 පරමාණු තියෙනවා. අණු නෙමෙයි මොනවද තියෙන්නේ? පරමාණු. හරි. සාපේක්ෂ පරමාණු ස්කන්ධය සමාන ග්‍රෑම් ගණනක පරමාණු කොච්චරක් තියෙනවද ගාන? 6.0.223 කීම 10 23. මම නිකන් අහන්නම්. නිකන් අහන්නේ වෙනම මේකට කියන්න එපා. කාබන් ග්‍රෑම් 24ක අණු කොච්චරක් ඇද්ද? අණු නේ සෝරි පරමාණු කොච්චරක් ඇද්ද? 6.0.223 ගුණ කිරීම 10 23. කීයෙන්ද වැඩි ගන්න ඕනේ? 2. ඇයි? ශාන්ති කියක් කරාද? දෙගුණයක්. අන්න මේක තේරෙනා නේද? තේරෙනා නේද? සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක කොච්චරක් තියනවද අණු? ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව. කොච්චරක් තියනවද? ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව. ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව වගේ කීයද? 6.0.223 ගුණ කිරීම 10 23. හරි. කොහොම පොඩි එතන තියාගන්න මොනවා හරි කරන්න. පාඩින් හරි ගමන්. හරි. ලියාගත්තද? සාමාන්‍ය ඕනම ළමයින්ට තේරුම් නැත්නම් දැන් මේ පාඩම තියෙනවා මම හිතනවා. මොකද තේරුම් අතලා තේරුම් හරිනේ. හරි. ඊට පස්සේ වෙනවා ඊළඟ කොටුව. හරි. ඊළඟ කොටුව. මෙන්න මෙහෙමයි. දැන් ගන්නෙ මම මොනවද ගන්නෙ? අණු ගන්නෙ. මොනවද ගන්නෙ? අණු. බලන්න අණුවක් කියනවා. කාබන් ඩයොක්සයිඩ්. මොනවද? කාබන් ඩයොක්සයිඩ්. ඇමෝනියා මතකයි නේද? NH3. තව දාලෙක. තව මොනවද? සුක්‍රෝන්. E12යි 2යි ඕල් බලන්න. මේවා සාපේක්ෂ අණු ස්කන්ධය මතකයි නේද? ඊයේද කාබන් ඩයොක්සයිඩ් වල 44. නයිට්‍රජන් ඇමෝනියා වල 14. H2O වල 18. සුක්‍රෝස් වල කීයද? 342. එන්න මේක කියන්නේ මේක. අද සාපේක්ෂ අණුක ස්කන්ධය මේ පරමාණු ස්කන්ධය නෙමෙයි මොකක්ද කියන බලන්න. කියන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගන්න. ඒ කියන්නේ ග්‍රෑම් කියන විදිහට ගන්නෙ. කීයද? ග්‍රෑම් 44යි ගන්න. කියන්නේ ග්‍රෑම් 44ක අණු කොච්චරක් තියෙනවද? යතියද? 6.0.223 ගුණ කිරීම 10 23. අණු කොච්චරක් තියනවාද? 6. කියන්නේ 0.223 ගුණ කිරීම 10 23. ඒ කියන්නේ මොනාගේට සමාන අණු ගණනක් තියනවද? ඇවෝගාඩ්‍රෝ නියතයට සමාන අණු ගණනක් තියෙනවා.
ඇමෝනියා වල 17යි. ග්‍රෑම් කීයක් ගන්නවද? ග්‍රෑම් 17ක. අණු කොච්චරක් තියනවද? කියන්න. 6.02 ගුණින් 10 23. එහෙනම් ලේසි ඈ. H2O ග්‍රෑම් 18ක කොච්චරක් තියනවද? ඒත් අවගාඩ්‍රෝ සංඛ්‍යාව. සුක්‍රෝස් ග්‍රෑම් 340ක් ගන්නවා. අණු කොච්චරක් තියනවද? කීයක් තියනවද? 6.02 ගුණින් 10 23. හරි. ඔක එච්චර පට්ට ලේසි හරි. හදාගන්න බලන්න. හදාගන්න. ඕනම කෙනෙක්ට පුළුවන්. හරිනේ. හරිනේ. හරි. එතකොට ගැටලු විසඳන ආකාරය බලමු. ගැටලු කීපයක් ගන්න පාඩතලේ ඉතින් අර මොන්ටිසෝරි ළමයිට හදනවා. කියන්න සල්පවල සාපේක්ෂ පරමාණු ස්කන්ධය කීයද? 32යි. සල්ප ග්‍රෑම් 32ක පරමාණු සංඛ්‍යාව කීයද? 6.02 ගුණ කිරීම 10 23. අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් තියෙනවා. හරි. හරියට සංකල්ප වල දාගන්න තියෙන්නේ නැත්තම් පරණ. ඔබ තේරෙන්නේ මොකක්ද දන්නේ ළමයි ඉන්නවා. මේ වගේ වෙන ඒ කාලෙ වෙද්දි ඔබත් බැරි කරා. එකයි වෙන්නේ. සාමාන්‍ය පෙළ ගෙත් වෙද්දි ඔබත් තේරෙන්නේ නැති වෙනවා. දැන් මේ ඉඳන් හරියට ඔළුවට දාගන්න එක තමයි වටින්නේ. හරි. ඊට පස්සේ මම කාබන් ඩයොක්සයිඩ් අණු කොච්චරද? කියන්න. අවගාඩ්‍රෝ සංඛ්‍යාව කීයද? 6.02 ගුණින් 10 23ක ස්කන්ධය ගණනය කරන්න. කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය කොහොමද ගණන් කරන්නේ කියන බලන්න. කාබන් වල කීයද? 12යි. 12 වාරයක් 1යි. ඔක්සිජන් වල කීයද? 16යි. 16 ඒවා 2යි. කීය දෙනෙක් දුන්නාම 44. සාපේක්ෂ පරමාණු ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනකනේ අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් තියෙන්නේ. ඒ කියන්නේ ග්‍රෑම් කීයද? 44. හරි. this හරි හදා. තේරුම් නැති කවුරු හරි ඉන්නා නෑනේ. අද අපේ ගෲප් පහ ගත්තාම ගෲප් පහෙන් ළමයි සමහරක් ගෲප් වල 20 ගණන් එකක තියෙන 90ක් ඉන්නවා. දැන් සෙට් එකක් අද ඇවිල්ලා තියෙනවා මේකට. හරි.
ඒ වගේම ළමයි ලියු වෙන්නේ නැතුවත් ඉන්න ඔන්ලයින් ළමයි අහගෙන ඉන්න වැඩි. හරි. හරි. බලාගන්න. බලාගන්න. යකඩවල කීයද යාද? 56. සංඛ්‍යාව කීයද? 56 වගේ කී ගුණයක්ද? දෙගුණ. එතකොට දෙක ගුණ කිරීම කීයද? 6.02 ගුණ කිරීම 10 23. හරි 4යි 4යි දෙකෙන් ගුණ 0යි 12 10 23. හරි අද ගෑම් ගන්න වගේ දෙගුණයන්නේ කියලා අණු ගණනත් ඒ වගේ කී ගුණයක් වෙනවද? දෙගුණයක් වෙනවා. හරි ඊළඟට ගණන් විශේෂ සටහන කියන්න බලන්න අවගාඩ්‍රෝ නියතයේ අනුව දාර්ශාල සංඛ්‍යාවකි අපත් කියනවාය අවගාඩ්‍රෝ නියතයේ අනුව දාර්ශාල සංඛ්‍යාවකි අපට ද්‍රව්‍යයක ස්කන්ධය මැනීමෙන් එහි ඇති අතිශය කුඩා පරමාණු සංඛ්‍යාව ගණන් කිරීමට කිසිම ක්‍රමය වේ. අණු මොනවාද ගණන් ගන්න පුළුවන්? අණු නැත්නම් පරමාණු ගණන. 100ක්ද කියලා ගණන් ගන්න පුළුවන්. හරිනේ? හරි. එතකොට අද දවසේ ගත්තාම අපි මූලික සංකල්ප ටික තමයි කරේ. මොනවාද කියලා උඩින් ඉඳන් ගත්තොත් මොනවාද සාපේක්ෂ පරමාණු ස්කන්ධ. ඊට සාපේක්ෂ අණු ස්කන්ධ. ඊට පස්සේ අවගාඩ්‍රෝ නියතය. ඔය ප්‍රධාන සංකල්ප තුන කතා කරා. ඊට පස්සේ අපිට තියෙන මවුල. මොකක්ද තියෙන්නේ? මවුල. එතකොට මවුල ගත්තොත් හරි මවුල ටිකේ අපි පොඩි හැඳින්වීම විතරක් අද කරන්නේ. හරි. ලබන සතිය තමයි ඇත්තට මවුල ගණන් හදන්නේ. හරි. අද ගන්නේ මොකද්ද? හැඳින්වීම ලබන සතිය අපි ගැටලු ටික කතා කරමු. හරි. පොඩි ටිකක් තියා අපි චුට්ට බලමු. ඊට පස්සේ අපි පන්තිය නවත්තමු. හරි. හරි. බලමු බලන්න. මවුලය. කියන බලන්න රසායන විද්‍යාවේදී පරමාණු අණු හෝ අයන මැනීමට භාවිත කරන ජාත්‍යන්තර ඒකකය මවුලය වේ. ඊට පස්සේ මවුලය යන කාබන් 12 සමස්ථානිකයේ හරියටම ග්‍රෑම් 12ක් තුල අඩංගු වන පරමාණු සංඛ්‍යාවට සමාන අංශ සංඛ්‍යාවක් අඩංගු ඕනෑම ද්‍රව්‍යයක ප්‍රමාණය මවුලික ලෙස හැඳින්වේ. ඊට පස්සේ ඕනෑම ද්‍රව්‍යයක මවුල එකක අඩංගු අංශ සංඛ්‍යාවක් කීයද? අවගාඩ්‍රෝ නියතය. මවුල එකකක් කොච්චරද තියෙන්නේ? ඔව් මවුල එකකක් තියෙන්නේ කොච්චරද? 6.02යි 2.2 ගුණ කිරීම 10 23යි අණු. හරි. උදාහරණයක් විදිහට සෝඩියම් මවුල එක කොච්චරක් තියෙන පරමාණු? අවගාඩ්‍රෝ නියතය. ජලයේ මවුල එක කොච්චරද තියෙනද? අවගාඩ්‍රෝ නියතයක්. හරි. ඊට පස්සේ මෞලික ස්කන්ධය. මොකද්ද මෞලික ස්කන්ධය? මාත්‍රාව මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය හොයන්නේ මතකයිද සාපේක්ෂ අණුක ස්කන්ධය හෙව්වා. මෞලික ස්කන්ධය සමානයි සාපේක්ෂ අණුක ස්කන්ධය. මොකක්ද සමාන වෙන්නේ? මෞලික ස්කන්ධය සමාන වෙනවා සාපේක්ෂ අණුක ස්කන්ධය. වෙනස තියෙන්නේ මෞලික ස්කන්ධයට ඒකකයක් දානවා. මොකක්ද දාන්නේ? ඒකකයක්. අණුක ස්කන්ධෙට ඒකකයක් තිබ්බද? නැහැ. මෞලික ස්කන්ධෙට මොකක්ද දාන්නේ? ඒකකයක් දානවා. කියන්නේ මාන්න ඕනෑම ද්‍රව්‍යයක මෞලික ස්කන්ධය වේ. ඒකක මොනවාද? මෞලයට ග්‍රෑම්. ග්‍රෑම් මෞලයට ග්‍රෑම්. නැත්නම් මෞලයට කිලෝග්‍රෑම්. බොහෝ විට මේක තමයි පාවිච්චි කරන්නේ. අගය. කියන්නේ මාන්න මේ එම ද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණු ස්කන්ධයට හෝ සාපේක්ෂ අණුක ස්කන්ධයට සංඛ්‍යාත්මකව සමානයි. මේ බලන්න
ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය. එතන මෙතන ඉන්නේ. සාපේක්ෂ පරමාණු ස්කන්ධය කීයද? 32. මෞලික ස්කන්ධයත් කීයද? 32. හැබැයි මෞලයට ගෑන් කියලා මොකක්ද දාන්න ඕනේ? ඒකකය දාන්න. මොකක්ද දාන්න ඕනේ? ඒකකය. සෝඩියම් ක්ලෝරයිඩ් වල 58.5. මොකක්ද දාන්න ඕනේ? ඒකකය දාන්න. මෞලයට ගෑන් කියලා මොකක්ද දාන්නේ? ඒකකය. එතන මෞලික ස්කන්ධයයි නැත්නම් සාපේක්ෂ පරමාණු ස්කන්ධයෝ සාපේක්ෂ අංග ස්කන්ධයෝ සංඛ්‍යාත්මකව මොකද වෙන්නේ? සමානයි. මොකක්ද දාන්න ඕනේ? ඒකකේ විතරයි. මොකක්ද දාන්න ඕන ළමයි? ඒකකය විතරයි. හරි. හරි. එතකොට අපි ඔන්ලයින් ළමයිට කියන්න තියෙන අපි ලබන සතියේ පටන් ගන්න ගණන් ගැටලු ටික. හරි. ඒ කියන්නේ ඒ ඊළඟ සතියේ තමයි අපි අත්‍තරම මෞල ගණන් හදන්නේ. හරි. ඔය ටුට්ට අපේ මූලික දැනුම මතක තියාගෙන එන්න. හරි. ආයතනයක් බලලා පොතේ අභ්‍යාසයේ තියෙන ඉවත් කරගෙන එන්න අපි ලබන සතියේ එතකොට මොකද්ද? මෞල පාඩම ඉතුරු ටික සම්පූර්ණයෙන්ම කරලා ගැටලු ටිකක් හදලා ඉවර කරමු. හරි. එහෙනම් අද නවතුමු. ආයුබෝවන්.